හෙලෝ ගයිස් වෙනද වගේම ඔයාලා අදත් මම YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද ඇත්තරම වෙන්නේ පොඩි ට්‍රිප් එකක් වගේ දෙයක්. ඇත්තරම මේක ට්‍රිප් එකකුත් නෙවෙයි මොකද ඔයාලා දන්නවත් ඇති සමහර අය දන්නවා. මම ඒ level වල second try එකක් කරනවා මම බයෝ කරේ ඒ level වලට. ඒකෙදි නිරන්තික ජයවර්ධන කියලා සර් කෙනෙක්ගේ කුරුණෑගල සෙමිනාර් එකක් තියෙනවා කෙමිස්ට්‍රි පොඩ්ඩක් රිවයිස් කරන වගේ ප්‍රෝග්‍රෑම් එකක්. අපි යන ගමන්ම කතා කරමු. ඒකට යන්න කියලා බැලුවේ ඉස්සරහට මාත් එක්ක ලොග් එකත් එක්ක එකතු වෙන්න කුරුණෑගල තියෙන ලොග් මේ ඒ සෙමිනාර් එක. එතකොට අපි කුරුණෑගල පැත්තේ ගිහිල්ලා කුරුණෑගල වැව පොඩ්ඩක් බලන්න ආසාවකුත් තියෙනවා. මම ෆස්ට් ටයිම් තනියම යන්නේ. බස් එක යන්න හිතන් ඉන්නේ. බජට් එක කොච්චර ගියාද? තව තැන් දෙක තුනකට යන්න ආසාවෙන් ඉන්නවා. ක්ලාස් ඉවර වෙන වෙලාව අනුව තමයි ඒක තීරණය වෙන්නේ. වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න ඉස්සරහට. thank you so much මගේ වීඩියෝස් බලනවට subscribe කරලා එකතු වෙමු. ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මම කුරුණෑගල යන්න කලින් උදේ පාන්දර බෑග්පැක් එක පැක් කරපු විදිය. මේකට මගේ ගිම්බල් එක, තව මට ඕනම ඩ්‍රවර් ටිකක්, ඒ වගේ මගේ නෝට්බුක්ස් ඒ ටික තමයි ඇඩ් කරගත්තේ. මම අත්‍යවශ්‍ය දේවල් ටික විතරයි මම ඇත්තටම අරන් ගියේ. මොකද මේක වන් ඩේ ගමනක්නේ. පාන්දර 4 බස් එක නැගපු මට පාන්දර 6:00 විතර වෙද්දි කුරුණෑගලට එන්න පුළුවන් වුණා. ඔයාලට ඔය බලා ගන්න පුළුවන් මේ රන්තාලිය වැව පාන්දර 6:00 ඉඳලා උදේ 8 විතර වෙනකම් මට ඉන්න වුණා. මොකද උදේ 8ට විතර තමයි ක්ලාස් පටන් ගන්න. ඒ හින්දා උදෙන්ම යන්න බැරි හින්දා දෙන්න මම පොඩක් අතන වැව ළඟ ඉඳලා ගියා චුට්ටක්. ඇත්තටම උදේ පාන්දරට මීදුමත් එක්ක මාර ලස්සන දර්ශනයක් එතන බලා ගන්න පුළුවන්. ඔයාලත් කුරුණෑගල යනවා නම් අනිවාර්යෙන් උදේ වෙලාවක යන්න. ඔයාලට වෙනස්ම නිදහසක් දෙන්නේ එතකොට. මේවාට බලාගන්න පුළුවන් නිරන්තර ජයවර්ධන සර්ගේ ක්ලාස් එකේ පොඩි ගානක් හදපු විදිහක් මම රෙකෝඩ් කරගත්ත විදිහ මගේ vlog එකට ඕනේ හින්දා ඇත්තටම එදා දවසේ වැඩක් වුණා වියදම් කරපු ගාන හැටියට. ඒ කියන්නේ සර් එක ෆ්‍රී කරේ ක්ලාස් එකක් අපිට එතිම ටියුට් එකක් දුන්නා ගණන් 285ක් විතර තියෙන සිලබස් එක රිවයිස් කරන විදිහ. thank you so much sir. ඔයාලට මේ වෙලාවේ ගොඩාක් ස්තුති කරන්න ඕනේ. ජලයක පටු කිරීම
ගයිස් මේ අදින් මේ බ්ලොග් එක ඉවර කරනවා මේ වෙලාවෙන් මම බ්ලොග් එකට පස්සේ දවස් තමයි මේ වීඩියෝස් ටික ගත්තේ මම ගොඩක් වොයිස් කරන්න තමයි හිතන් ඉන්නේ බ්ලොග් එකට thank you so much මගේ වීඩියෝස් බලනවට ඉස්සරහටත් වීඩියෝ එක එකතු වෙලා ඉන්න කියලා ඉල්ලනවා subscribe කරලා එකතු වෙමු thank you bye